හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්නකොට දවසකට පස්සේ මම අද වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් කැමකින් තමයි පටන් ගන්නේ. මම ඊයේ රෑ කඩල ටිකක් පේන්න දැම්මා. ඉතින් මම හිතුවා අද උදේට කඩල කෑවොත් හොඳයි කියලා. ඉතින් ඒකත් තැම්බෙන්න තියලා මම යනවාද පොඩි වැඩක් කරන්න. පොඩි දවසකින් මට ඒ දේ කරන්න බැරි වෙච්ච හින්දා මම ඒ දේ කරන්න හිතුවා අද. ඉතින් ඔන්න කඩල එකට පේ තියලා ඒක තැම්බෙන්න තියලා මං ඒ වැඩේ කරන්න යනවා. එතකොට වැඩ දෙකම කරනවානේ. ඉතින් දැන් මට සතියකමාරක් විතර මට මේ ඩ්‍රෙසින් ටේබල් එක ගස් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒකේ දූවිලි බැඳිලා තියෙනවා. ඉතින් උඩින් පල්ලෙහෙන් අරගෙන තියෙන ඒවාස් කරාට මේ බඩු ටික එහෙට මෙහෙට කරලා දූවිලි පියදලා අස් කරේ නැහැ. ඉතින් ඔන්න දැන් මං ඒ වැඩේ පටන් ගන්න තමයි යන්නේ. මං පෙන්නන්න මගේ වැඩට ගෙනියන බෑග් එක. එහෙනම් ඉතින් අපි බඩු ටික අස් කරමු. අස් කරලා දූවිලි පියදලා ඩ්‍රෙසින් ටේබල් එක අස් කරගමු. ඉතින් මම ඔය පෙන්නන්නේ අපේ බාප්පව දැන් එයා නැහැ ජීවතුන් අතර. ඉතින් මං එයාව මතක් වෙන්න අපි දෙන්නගේ ෆොටෝ එකේ එයාව ගාලා තියන් ඉන්නවා. මං එයාට හරි ආදරේ හින්දා. ඉතින් ඕන ඉස්සර නම් මං හැමතිස්සෙම වගේ වීඩියෝ කර දැම්මා. ඒක කාලෙකදී නතර වුණා. ඉතින් මං දැන් ආයෙත් ඒක පටන් ගන්න ඕනේ කියලා හිතලා මං ආයෙ වීඩියෝ කරන්න පටන් ගත්තා. ඉතින් ඔය ඉවර වෙච්ච ජැනට් පර්ෆියුම් එකකට මම වතුර පුරවලා ස්ප්‍රේ කරලා දූවිලි තියෙන තැන් වලට ස්ප්‍රේ කරලා රෙදි කෑල්ලකින් හොඳට පියද ගන්නවා. එතකොට අර වතුරත් එක්ක හොඳට දූවිලි ටික එනවා. ඊට පස්සේ තෙත ගතිය යන්න මම හොඳ රෙදි කෑල්ලකින් තායි පියද ගන්නවා. ඔයාලා මොනවාද ඩ්‍රෙසින් ටේබල් එකක් පිරිසිදු කරන්න භාවිතා කරන ටෙක්නික් මටත් කියන්න බලන්න පොඩ්ඩක්. ඉතින් ඔහොම ඔක්කොමටම ඉහලා රෙදි කෑල්ලකින් පියද ගන්නවා. ඉතින් මට මුලදී කඩල එක වහගන්න බැරි වුණානේ. දැන් ඉතින් අපි කඩල එක පියන එකෙන් වහලා තියලා තව චුට්ටක් වෙලා තියමු. මොකද තව ටිකක් තැම්බෙන්න ඕනේ. මම තැම්බිලාද කියලා බැලුවේ. දැන් පියන එකෙන් වහලා ආයෙත් යන් ඉතුරු වැඩ ටික කරා. දැන් ඉතින් ඔන්න තිබ්බ බඩු වල දූවිලි තිබ්බ හින්දා දැන් ඒ ටිකත් හිමින් පියද ගන්නවා. ඉතින් ඔයා මගේ වීඩියෝස් බලන්න යාද නම් මම ඔයාලට මතක් කරනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා. ඔන්න ඉතින් එකත් අස් කරගෙන ඉවරයි. තව චූට්ටයි තියෙන්නේ. ඔන්න ඔහොම තමයි මගේ ඩ්‍රෙසින් ටේබල් එක තියෙන්නේ.
ඔන්න ඉතින් මගේ ඩ්‍රෙසින් ටේබල් එක ගාස් කරලා ඉවර වෙනවත් එක්කම මගේ කඩල් ටිකක් තැම්බිලා ඉවරයි. ඉතින් අපි දැන් මේක පෙරලා අරගෙන තෙම්පරාදුව දාගමු. ඉතින් තෙම්පරාදුවට මම ගොඩක් දේවල් ගන්න. ගන්නේ ලුණු, කරපිංචා, රම්පේ, සුදු ලුණු. ඕව තමයි ගන්නේ. සුදු ලුණු පොත්ත පිටින් ගන්නේ. මොකද සුදු ලුණු පොත්ත පිටින් ගත්තම සුවඳයි ඒ වගේම රහයි. ඉතින් ගිහිල්ලා වත්තට ගිහිල්ලා කරපිංචා ටිකකුයි රම්පේ ටිකකුයි කඩාගෙන ආවා. ඒ මම පෙන්නන්නේ මම පොත්ත පිටින් ගන්න කියලා. ඉතින් දැන් මේ ටික කපාගෙන අපි තෙම්පරාදුව කරගමු. ඔන්න ඉතින් මේ වෙලාවේදී ඔයාලා තරහකාරයෙක් ඉන්නවනම් මේ තරහකාරයව මතක් කරගෙන ලුණු ගෙඩිය කපන්න. නැත්තම් සුදු ලුණු ගෙඩිය තාලන්න. ඔය මම බලනකො මම තරහකාරයෙක්ට තාලනවා වගේ සුදු ලුණු ගෙඩිය තාලන හැටි. මට මීනා ආපහු මම සුදු ලුණු ගෙඩිය තාලන විදිය දැක්කම නිකන් ඇඟේ තියෙන ඔක්කොම මහන්සි ඒකට දාලා තමයි මම සුදු ලුණු ගෙඩිය තාලලා තියෙන්නේ. ඉතින් ඔන්න පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වෙන්න තියලා ඒකට තෙල් ටිකක් දාලා බටර් ටිකක් දාලා හදනවා නම් හොඳයි. මං ගාව බටර් තිබ්බේ නෑ. එහෙනම් මම තෙල් ටිකක් දාලා හදනවා. ඔලිව් ඔයිල් තියෙනවා නම් ඔලිව් ඔයිල් දාලා හදන්නත් පුළුවන්. ඉතින් මේකට කැමති විදිහට හදන්න පුළුවන්. සමහරක් අය මුලින්ම අබ පුපුරන්න දාලා හදනවා. මම ඒ මොකක්වත් කරන්නේ නෑ. මම මුලින්ම උඹල කඩ ටිකක් දාලා ඊට පස්සේ සුදු ලුණු, කරපිංචා, රම්පේ ඒ ටික හොඳට ටෙම්පරා දුන්නාට පස්සේ ලුණු ටිකත් එකතු කරගන්නවා. මේ කරලා මම පොඩි සුප් කැට කෑල්ලක් එකතු කරගන්නවා. අර චූටි සුප් කැට තියෙන ඒකිනුත් භාගයක් වගේ තමයි එකතු කරගන්නේ. ඉතින් මේක එකතු කරගන්න එක හොඳ නැහැ තමයි. ඒ වුණාට මගේ හස්බන්ඩ් එයා වැඩිය කඩල ජාති, ඔය ඇට ජාති ඒ වගේ දේවල් කන්න කැමති නැහැ. ඉතින් ඔය වගේ රස කරලා තමයි දෙන්නේ. එතකොට හරි කනවානේ. ඒ හින්දා. නැත්තම් මේක නිකන් හදුවත් රහයි. අර එයා කන්නේ දෙන්න තමයි මම සුප් කැටයක් එකතු කරගන්නේ. ඉතින් මේ වගේ කන්ඩ ජාති මුංයට ඔය වගේ දේවල් කන්න ඇති අයට ඔයාලා මොනවද කරන දේවල් කියන්නේ කන්න ආස වෙන්න කරන දේවල් මට කමෙන්ට් එකක් ලියාගෙන යන්නකෝ පහලින්. ඉතින් ඔන්න මම දැන් කහකුඩු චුට්ටයි, ගම්මිරිස් චුට්ටයි, කැලි මිරිස් මුකුත් එකතු කරගන්නේ. මම චිලි පේස්ට් එකක් තියෙනවා. චිලි පේස්ට් පැකට් එකකින් චිලි පේස්ට් ටික එකතු කරලා තමයි මම හදාගන්නේ. මම වෙන මුකුත් සැර ජාති දාන්නෙත් නැහැ. ලුණු චුට්ටකුත් එකතු කරගන්න. ඊට පස්සේ ඉතින් කඩල ටික දාලා හොඳට කලම් කරන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මගේ කඩල තෙම්පරාදු මම හදලා ඉවරයි. දැන් හස්බන්ඩ් කඩල ටික බෙදලා දීලා දෙමු. Fala back aqui, Davi. ඉතින් ඔන්න මාත් කාලේ ඉවරයි. ඊට පස්සේ ඉතින් හදපු භාජන හොදන්නත් එපා. ඉතින් ඒ ටික හොදලා ඒ ටිකත් ඉවර කරගමු. මම ආසම සින්ක් එක මානලත් සින්ක් එක ලස්සනට පිරිසිදුවට මට තියෙනවා. මම අවශ්‍ය දෙයක් තමයි ඒක. මගේ වැඩේ ඉතින් සින්ක් එක සබඳලා හොද අස් කරනවා. ඉතින් ඒක ලෙඩක්ද කියන දන්නේ. කොහොමද මම හරි ආසයි සින්ක් එක ලස්සනට තියෙනවාට.
ඔන්න ඉතින් අද දාවල්ට උයන්නේ දෙල් ඒකෙන් චුට්ටක් අරගෙන අපලා වැදලා අර පැණි දාලා ටිකක් පැණි දාලා ටිකක් ලුණුයි මිනිස්සුයි දාලා කන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ කාලා තියෙනවද රසයි නේද එහෙම කෑවම? ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. අමතක නොකර මාව subscribe කරලා like එකක් දාලා comment එකක් දාලාගෙන යන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ මම දවසක හම්බෙමු. එහෙනම් මම මෙතනින් නතර වෙනවා. bye.